මේ රට එක්සේසත් කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එදා කිව්වේ මොකද? නාකි මයිනා. එතකොට මේ වයසට යනකොට නාකි මයිනා. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ එයා සීයා සුදු සීයා වැල්පාලමේ යනවා. හරි ඊළඟට කිව්වා ගෙදර යතුරක්වත් දෙන්න හොඳ නැහැ ගෙදර ඉන්න වයසක කෙනෙකුට නාකියෙකුට. නාකි මයිනෝමයි. නාකි මයිනෝ කොහමද තරුණ මයිනෝ වෙන්නේ? එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියව එදා ඉවත් කළා මේ පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයක් පාවිච්චි කළා. ගරු නියෝජක වැරදි කතාවක් තියෙනවා බලය තියෙනකොට මොලේ නැහැ. මොලේ එනකොට බලේ නැහැ. වස්තුවේ අම්මා දෙන්න එන්න. මේ අහන්න දෙයියෝ. ගල් බෝතලට රුපියල් 2200ක් ගන්නවා නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමා ගල් ගියපු ගාම ඔළුව මේව කරගත්තා. ඔබතුමා ඒ ගල් වලට අපි ගල් ගැන කතා කරන්න ඕන. ගල් ගහනුන් ගල්මයි ගහන්නේ. ගල් ගහනුන් කවුද? නියෝජ්‍ය කතානායකතුමනි ගල් ගහනුන් තමයි මගුලට ගහනවා. මරණට ගහනවා. දාහනට ගහනවා. බනට ගහනවා. ඊට ලව්වක් කැඩුනම ගහනවා. අලුත් ලව්වක් ආවම ගහනවා. ඔක්කොම ගල් ගහනවා. ඒ හාමුදුරුවනේ අපි වල් පැල මේ මල් පැල